යාළුවනේ ඔයාලා හිතුවේ මං ගින්දර තපිනවද කියලා. ඈ මං ගින්දර තපිනව නෙවෙයි. සුබ දවසක් යාළුවනේ. හිරු ප්ලාන් නර්සරි YouTube channel එක වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මං අද ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ 9 මිරිස් වගාවට මාධ්‍ය හදාගන්න තවත් අත්‍යවශ්‍ය වෙන දෙයක් ගැන තමයි මං අද ඔයාලට කියලා දෙන්නේ. ඒ දේ තමයි කර 10. ඒ කියන්නේ කර 10 කියන්නේ අපි බාගට පුච්ච ගන්න 10. ඒකට සමහරු කුන්තාන් කියලාත් කියනවා. මං අද ඔයාලට කියලා දෙන්නම් කොහොමද කර 10 නිවසේ සිටම ඔයාලට හදාගන්න කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ තියෙන යාළුවනේ අපි මේ මෝලෙන් ගෙනාපු 10. මෙන්න මේ 10 මෙන්න මේ විදිහේ මිටි තමයි ඔයාලා ගන්න ඕනි. මෙන්න මේ මිටි මේ ප්‍රමාණය සාමාන්‍යයෙන් මේ ප්‍රමාණය කිලෝ 50යි පිටි බෑග් නැත්තම් මේ පොහොර බෑග් වගේ මළු වලින් මෙන්න මේ විදිහට 3ක් ගන්න ඕනේ. ඔයාලා මෙන්න මේ එක ගොඩකට 3ක් ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔයාලට ඊට පස්සේ හලා ගන්න පුළුවන්. මේ ඔයාලට පේන්නේ අපි දාගත්ත බෑග් 3ක 10 පොතු. ඊට පස්සේ මෙන්න මේ 10 ගොඩ ඔයාලට පුළුවන් මෙන්න මේ ගොඩක් ආකාරයට ගහලා තින්න අපි. ඊට පස්සේ මෙන්න මේකේ මුදුනෙන් ඔයාලා මෙන්න මේ විදිහට වලක් හාර ගන්න. වලක් මෙන්න මේ වල හාර ගද්දී ඔයාලා මේක යටටම හාර ගන්න එපා. ඒ සාමාන්‍යයෙන් මේ 10 ගොඩේ ඉඳන් භාගයක් වෙන මට්ටමට තමයි මෙන්න මේ ගොඩේ වල හාර ගන්න ඕනි. මෙයාලට උඩින් බැලුවම පේනවා ඇති. මෙන්න මේ ප්‍රමාණයට තමයි අපි හාරගෙන තියෙන්නේ. යටටම හාරගෙන නැහැ. ඔයාලා යටටම හාර ගන්න එපා. මෙන්න මේ මුදුනේ ඉඳන් පහළ මට්ටමට භාගයක් වගේ වෙන්න ඔයාලා මෙන්න මේ ගොඩ හාර ගන්න. ඊට පස්සේ ඔයාලට මේ වැඩේට ඕනි වෙනවා මෙන්න මේ වගේ පොල් කටු දෙකක්. මෙන්න මේ පොල් කටු දෙක ඔයාලා මෙන්න මේ ගොඩ මැදට දාගන්න. ඊට පස්සේ ගොඩ මැදට දාගෙන ඔයාලා ලාමු තෙල් වගේ දෙයක් පාවිච්චි කරලා මෙන්න මෙහෙම ලාමු තෙල් ටිකක් දාගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ 10 ගොඩට මෙන්න මේ පොල් කට්ටට ගිනි තියාගන්න තමයි ඔයාලට තියෙන්නේ. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඔන්න මෙන්න මේ විදිහට ඔයාලට ගිනි තියාගන්න පුළුවන්. අපේ 10 ගොඩ මේ ඔයාලට පේනවා ඇති මෙන්න දැන් මේ පිච්චෙනවා. ඒ පිච්චෙනකම් මම ඔයාලට කියන්නම් මෙන්න මේ කර 10 වලින් අපේ ශාකවලට තියෙන ප්‍රයෝජන මොනවාද කියලා. ඒ කියන්නේ ඔයාලා හිටවන 9 මිරිස් වෙන්න පුළුවන් නැත්නම් වෙන ඕනෑම භෝගයකට මෙන්න මේ කර 10 යොදා ගන්න පුළුවන්. මෙන්න මේ කර 10 වලින් අපේ භෝගවලට ලැබෙන වාසි මොනවාද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නම්. ඒ වාසි තමයි යාළුවනේ මෙන්න මේ අපිට කර 10 මෙන්න මේ වගාවකට යොදාගත්තම ඒ කියන්නේ වගාවේ පස් මිශ්‍රණයත් එක්ක අපිට කවලම් කරගත්තම පස්සේ ජලය බැහැලා යන ගතිය යාළුවනේ වැඩි වෙනවා. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට ජලය රැඳෙන්නේ නැහැ මෙන්න මේ කර 10 ඔයාලත් ඔයාලගේ වගා මාධ්‍යයට එකතු කරගත්තම. ඒකෙන් වෙන වාසියක් තමයි යාළුවනේ ඔයාලා දන්න ඇති ගොඩාක් වතුර වැඩි වුණාම පස්සේ තියෙන දිලීර ඉක්මනින් සක්‍රිය වෙලා දිලීර හානි වැඩි වෙනවා. ඒ කියන්නේ ශාකයට එන පසෙන් එන දිලීර රෝග වැඩි වෙනවා. එන්නේ දිලීර රෝග ගොඩාක් දුරට අවම කරගන්න පුළුවන් මෙන්න මේ කර 10 ඔයාලගේ පස් මාධ්‍යයට යොදාගත්තම. තව වාසියක් කියනවනම් යාළුවනේ මෙන්න මේ කර 10 වලින් ඔයාලට පුළුවන් පසේ ඉන්න සුද්‍ර ජීවියන්ගේ ගහණය වැඩි කරගන්නත් මෙන්න මේ කර 10 උපයෝගී වෙනවා. ඒ කියන්නේ පසේ හිතකර සුද්‍ර ජීවීන් ඉන්නවා ශාකවලට. එන්නේ හිතකර සුද්‍ර ජීවීන්ගේ ගහණය වැඩි කරගන්නත් පුළුවන් මෙන්න මේ කර 10 ඔයාලට යොදාගෙන. තවත් වාසියක් කියනවනම් යාළුවනේ මෙන්න මේ කර 10 අපිට යොදාගත්තම පසේ වාතය වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ පාංශු වාතය වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඇති මුල් වලින් පාංශු වාතය වැඩි වුණාම මුල් වලින් ඉක්මනින් ශාක පෝෂක උරා ගන්නවා. ඒ කියන්නේ ශාක පෝෂක ජලය උරා ගන්න පුළුවන් පාංශු වාතය වැඩි වුණාම. එන්න එහෙම පසේ ගුණාත්මක භාවය වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ කර 10 වලින්. එන්න ඒවා තමයි යාළුවනේ මෙන්න මේ කර 10 වල වාසි. තවත් ගොඩාක් වාසි තියෙනවා. මට මේක වීඩියෝ එකකින් එකට කියන්න අමාරුයි. මම ඒක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඔයාලා ඉන්නේ වාසි ටිකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ 10 ගොඩ හොඳට ගිනි ගන්නවා. මෙන්න මේ 10 ගොඩ ගිනි ගත්තට පස්සේ මෙන්න මේ විදිහට කළු පාටට වටේට පිච්චිලා මෙන්න මේ විදිහට දුම දානවා. මෙන්න මේ විදිහට දුම දාද්දී ඔයාලා මෙන්න මේ 10 ගොඩ නිමා ගන්න. මේක නම් දැන් නිමිලා තියෙනවා. ඔයාලා මෙහෙම නිමුන් නැත්තම් මෙන්න මේ විදිහට ඔයාලා
නිමා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ඔයාලට පේනවා ඇති මෙන්න මේක පිච්චිලා තියෙනවා නම් මෙන්න මේ කළු පාටට වටේට පිච්චි යනවා. ඒ කියන්නේ කළු පාට දුඹුරු පාට වීගෙන පිච්චි මෙන්න මේ විදිහට දුම දාගෙන යනවා. එන්නේ මේ විදිහට තමයි අපි මෙන්න මේ 10 ගොඩ පුච්ච ගන්න ඕනි. දැන් යාළුවනේ වෙලාව හවස 6යි. අපි 6ට තමයි මෙන්න මේ 10 ගොඩ පුච්චන්න පටන් ගත්තේ. ඒ කියන්නේ දැන් මේක පිච්චි යනවා. ඔයාලට පේනවා දුම දාගෙන පිච්චි යනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේක අපි මෙන්න මේක තුනී කරලා මේක ඉතුරු ටික කරන්නේ හෙට උදේ 6ට තමයි යාළුවනේ මේක ඉතුරු ටික කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පෑ 12ක් වගේ මෙන්න මේ විදිහට ලොකු පොහොර බෑග් මිටි 3ක් වගේ දැම්මනම් සාමාන්‍යයෙන් පෑ 12ක් වගේ මෙන්න මේ විදිහට පිච්චෙන්න ඕනි. ඊට පස්සේ දැන් ඔයාලට තියෙන්නේ මේක ආයේ බලන්න දෙයක් නැහැ. මෙන්න මේ විදිහට පිච්චිලා යයි. ඔයාලා හොඳින් මතක තියාගන්න ඕනි මෙන්න මේක ගිනි එන්න දෙන්න එපා. ඒ කියන්නේ මෙන්න මේක නිමන්න ඕනි. නිමන්න නැතුව ඔයාලා යන්න එපා. මෙන්න මේ විදිහට නිමිලා මෙන්න මේ විදිහට පත් වෙලා හිමීට යන්න ඕනි. එන්නේ මේ විදිහට තියලා දැන් ඔයාලා වෙලාව 6යි. ඔයාලට උදේ 6ට මෙන්න මේක බලා ගන්න පුළුවන්. යාළුවනේ මේ ඔයාලට පේන්නේ පැය 12කට පස්සේ මෙන්න මේ අපේ පුච්චගත්ත කර 10 එක. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේක හොඳට පිච්චිලා තියෙනවා. කළු පාටට හොඳට පිච්චිලා තියෙනවා. මෙන්න මේ ප්‍රමාණයට තමයි මෙන්න මේ 10 එක පිච්චෙන්න ඕනි. මෙන්න මේ ප්‍රමාණයට පිච්චුනාම ඔයාලට තියෙන්නේ මෙන්න මේක උදැල්ලකින් හොඳට තුනී කරගන්න. ඔයාලා උදැල්ලකින් හොඳට මෙන්න මේ විදිහට තුනී කරගන්න. තුනී කරගෙන යාළුවනේ ඔයාලා මේකට හොඳට වතුර දාන්න. හොඳට මෙන්න මේ ගින්දර නිමෙනකන් මෙන්න මේ දුම ගතිය නැති වෙනකන් ඔයාලා හොඳට වතුර දාන්න ඕනි. හදිස්සිය යාළුවනේ මේක එක ගිනි පුපුරක් හරි තිබුණොත් මේක ඔයාලා දන්නේම නැතු මේක පිච්චිලා අලු බවට පත් වෙන්න පුළුවන්. එහෙම අලු වුණාට ඒක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කරදහය හදාගන්න ඔයාලා හොඳට මෙන්න මේ ගින්න නිමා ගන්න. මම හිතනවා අද ඔයාලා කරදහය හදන එක පිළිබඳව නිවැරදි දැනුමක් ගන්න ඇති කියලා. මෙන්න මේ විදිහට ඔයාලා කරදහය හදාගෙන ඔයාලගේ වගාවටත් යොදා ගන්න. එහෙනම් අපේ වීඩියෝ එක හොඳයි නම් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අපිට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තව දවසකින් මේ වැදගත් වීඩියෝ එකක් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.